මේකට ගෙනාවේ මොනවද අපි මේ භාජනයේට? ජලය. ජලය. හරිද? අන්න දැන් අද සනුකි අරන් ඇවිල්ලා තියෙනවා මොකද්ද? වීදුරුවක්. අපි මේ වීදුරුවට අන්න මුලින්ම ජලය ටිකක් දාන්නයි යන්නේ. හරිද? මොනවද දාන්නේ? ජලය. ඔන්න ටිකක් දානවේ. අන්න සනුකිට බෑනේ මේ ලොකු භාජනය උස්සන. ඔන්න මන් දාලා දෙනවා. ඔන්න දැන් බලන්න මේ ජලයට මොනවාක්වත් පාටක් තියනවද? නෑ. ජලයට පාටක් තියනවද? ජලය සුදු පාටයිද? නෑ. ජලයට පාටක් නෑ. ඔන්න දැන් සනුකි අද අරන් ඇවිල්ලා තියෙනවා මොනවද? මොනවද සනුකි ගෙනාවේ? තේ කුඩු. මොනවද? තේ කුඩු. ඔන්න දැන් සනුකි මේ තේ කුඩු එකෙන් තේ කුඩු ටිකක් හැන්දෙන් අරගෙන මේ වතුර භාජනයට දාලා දිය කරන්නයි යන්නේ. ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා වතුර එක දිහා බලාගෙන ඉන්න. පාට වෙනසක් වෙනවද? එයා දාන තේ කුඩු දිය වෙනවද කියලා බලාගෙන ඉන්න. ආසනුකි දාන්න. මොකද වෙන්නේ? දැන් වතුර එකේ පාට වෙනස් වුණාද? ඒ කියන්නේ මොකද උනේ? තේ කුඩු ටික ජලයේ දිය වුණා. නේද? ඒක තමයි පාට වෙනස් වුනේ නේද? ඔන්න දැන් ජලයේ දිය වෙන එක જાතියක් දැන් මතක තියාගන්න ඕනේ මොනවාද? තේ කුඩු. දනුජ ගෙනල්ලා තියෙනවා. මොනවද දනුජ ගෙනාවේ? මිරිස් කුඩු. ඔන්න දැන් අපි දනුජ ගෙනාපු භාජනයේට අපි වතුර එකක් දාලා බලමු මුලින්ම. ඔන්න වතුර එකක් දානවා. වතුරට කියන අනිත් නම මොකද්ද? ජලය. මොකද්ද දනුජ? ජලය. ඔන්න දැන් දනුජ මේ ජලයේ පාට තියෙනවද දැන් ඔන්න? බලන්න මුකුත් පාටක් තියෙනවද ජලයේ? වීදුරුවේ පාටක් තියෙනවද? නෑ. ඔන්න දැන් අපි මිරිස් කුඩු ටිකක් දනුජට දාන්න කියමු මේ වීදුරුව ඇතුළට. බලන්න ජලයේ පාට එහෙම වෙනස් වෙනවද කියලා. මොකද වෙන්නේ? ජලයේ පාට වෙනස් වුණාද? වෙනස් වුණාද? ඔව් මොන පාටද උනේ? රතු පාටට හුරු තැඹිලි පාටක් වගේ වුණා නේද? එතකොට ඔන්න දැන් ජලයේ පාට වෙනස් වුණා කියන්නේ ජලයේ මිරිස් කුඩු දිය වෙලාද? ඔව්. ඔන්න දැන් දිය වෙන තව જાතියක් තමයි මොනවාද? ජලයේ දිය වෙන තව જાතියක් තමයි මොනවාද? මිරිස් කුඩු. මොනවාද? මිරිස් කුඩු. ඔන්න දැන් අපි ඊළඟට කරන්න යන්නේ මේ වීදුරුවට වතුර ටිකක් දාලා තව જાතියක් දිය කරලා බලන්න. ඔන්න දැන් බලන්න මුකුත් පාටක් තියෙනවද? නෑ. ඔන්න දැන් අද ඉෂිනි ගෙනල්ලා තියෙන්නේ මොනවද ඉෂිනි? කහ කුඩු. අපි බලමු කහ කුඩු දාලා ජලය දිය වෙනවද කියලා. දාන්න බලන්න ඉෂිනි. මොකද උනේ? කහ පාට වුණා නේද? ලස්සන කහ පාටක් ආවා නේද? ඒ කියන්නේ ජලයේ කහ කුඩු දිය වෙනවද? ඔව්. ජලයේ කහ කුඩු හොඳට දිය වෙලා නේද? ඒක තමයි මෙහෙම ලස්සන පාට උනේ. නේද? ඔන්න දැන් ජලයේ දිය වෙන තව જાතියක් තමයි මොනවාද? කහ කුඩු. හරි මේ වීදුරට ජලය වතුර ටිකක් දාගෙන තියෙනවා. පොඩි සනුකි ගෙනල්ලා තියෙන මොනවද දන්නවද? සීනි. සීනි ටිකක් දාමු බලන්න මේ භාජනෙම දාන්න පුතේ මේකට. සීනි ටිකක්. අපි දැන් බලමු ජලයේ පාට වෙනස් වෙනවද? මොකද වෙන්නේ කියලා බලමු සීනි දාපු ටික දිය වෙනවද? හොඳට දිය කරන්න ඕන. ළඟට අරගෙන හොඳට දිය කරන්න. නැකිලා උනත් කමන්නේ දිය කරා. ජලයේ පාට වෙනසක් වෙනවද? නෑ. සීනි වල පාටත් ඒ පාටමනේ. ඒ වුණාට සීනි මොකද වෙන්නේ? ජලයේ මොකද වෙන්නේ? ජලයේ මොකද වෙන්නේ? බලන්න දැන් සීනි දාපු කුඩු ටික පේන්න තියෙනවද? පේන්න තියෙනවද? නෑ. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? සීනි ටික හොඳට ජලයේ දිය වෙලා තියෙන්නේ. දැන් මේ
ජලය ටික මොන රහ ඇද්ද? ඔයාලා හිතන්නේ. සීනි රහ ඇති නේද? පැණි රහ ඇති නේද? ඒක තමයි. දැන් බලන්න. දැන් මුකුත් කුඩු මොනවත් පේන්න තියනවද? නෑ. පාට වෙනසක් නැත්තේ සීනි වල පාට මේ වතුරේ පාටම වගේනේ. ඉතින් දිය වෙන ඒ කියන්නේ පාට වෙන පාටක් නෙවෙයිනේ. ඒකයි පාට පේන්නේ නැත්තේ. ඒ වුණාට දැන් සීනි ටික හොඳට දිය වෙලා තියෙන්නේ නේද? ජලය හොඳින් සීනි දිය වෙනවා. දැන් මේ ජලය ටික පොඩ්ඩක් බීලා බැලුවොත් මොන රහ ඇද්ද? සීනි රහ ඇති නේද? පැණි රස ඇති. ඒ කියන්නේ සීනි හොඳට ජලයේ මොකද උනේ? දිය වෙනවා. දැන් කියන්න බලන්න ජලයේ දිය වෙච්ච જાති ටික. කහ කුඩු, මිරිස් කුඩු, සීනි, තේ කුඩු. අපි ඒ ටික නේද දැන් බැලුවේ. අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඔන්න චනාරාද මොනවද ගෙනත් තියෙන්නේ බලන්න. මොනවද චනාරාද? නිල් දියර එකක් තමයි ගෙනලා තියෙන්නේ. ඔයාලා අම්මලා මොනවටද මේ නිල් දියර ගන්න මේවා? සුදු වෙනුම් හොදන්න. සුදු වෙනුම් හොදන්න ඉස්කෝලේනුම් වලට නිල් දාන තමයි ගන්නෙ නේද? අපි බලමු දැන් මේ ජලය එකේ මේක දිය වෙනවද කියලා. චනාර චුට්ටක් දාන්න. ඔව් ඇති. මොකෙන් දී කරලා බලන්න මොකද වෙන්නේ කියලා. දම් මොකද උනේ? වතුර දියනවාද? ඔව් දම් පාට වෙලා තියෙනවා නේද? පාට වගේ මේ මොකද්ද වෙලා තියෙන්නේ? වතුර පාට වෙනස් වෙලා නේද? නිල් එකක් ජලයේ දිය වෙනවා නේද? නුග ගෙනල්ලා තියෙනවා. මොනවද මේකේ තියෙන්නේ? පාම් පිටි. පාම් පිටි මොනවා හදන්නද ගන්නෙ? එක එක කෑම ಜಾති හදන්න, රොටි හදන්න, කේක් හදන්න, ඒ වගේ දේවල් වලට ගන්නවා නේද? හරිද? අන්න දැන් අපි ඊදුරුවට දාගත්ත වතුර එකක් ජලය ටිකක් දාගත්ත පාට මුකුත් වෙනසක් තියනවද? නෑ. ඔන්න දැන් පාම් පිටි දාලා බලමු ජලය දිය වෙනවද? පාට වෙනසක් වෙනවද? මොකද වෙන්නේ කියලා. හරිද? චනුක දාන්න බලන්න. දාන්න පාම් පිටි. ඔන්න හොඳට බලාගෙන ඉන්න. සුදු. මොකද වෙන්නේ? ජලයේ පාට වෙනස් වෙනවද? මොන පාටද චනුක? මොන පාටද? කිරි නෙවෙයි. මොන පාටද මේක? සුදු පාට වුණා. ඒ කියන්නේ පාම් පිටි ජලයේ දිය වෙනවද? ඔව්. ඔන්න හොඳට දිය වෙනව නේද? හොඳයි. මොනවද සෙතුලි ගෙනල්ලා තියෙනවා? මොනවද සෙතුලි ගෙනාවේ? ලුණු කුඩු ගෙනල්ලා තියෙනවා. අපි දැන් මේ ජලයකට ලුණු කුඩු ටිකක් දාලා දිය කරලා බලන්නයි හදන්නේ. හරිද? දාන්න සෙතුලි බලන්න. පාට මොකද වෙනස් වෙනවද? නෑ. පාට වෙනස් වෙන්නේ නෑ. බලන්න ලුණු කුඩු ටික හොඳට දිය වෙනවද කියලා හොඳට දිය කරන්න බලන්න සෙතුලි. දැන් මේ වතුර එක මොන රහ ඇද්ද ළමයි? ලුණු රස ඇති නේද? හරි. ඔන්න දැන් හොඳට ලුණු කුඩු ටික දිය වෙලා තියෙන්නේ. ලුණු කුඩු ටික හොඳට දැන් දිය වෙලා තියෙන්නේ. කියන්නේ ජලයේ හොඳින් ලුණු කුඩු දිය වෙනවා නේද? දිය වෙලා නේද? ලුණු කුඩු පේන්න තියෙනවද? නෑ. මේ වතුර එක මොන රසයිද? ලුණු රසයි. ඒ කියන්නේ ලුණු ජලයේ දිය වෙනවා. අද අබිර මොනවද ගෙනාවේ පුතේ? කුකුල් සායම් ගෙනල්ලා තියෙනවා. අපි ජලය එකක් දාගෙන තියනවා නේද? හරිද? ඔයාවකින් දාන්නකෝ. මොන පාටද? තෝපි පාටේ කීද? තෝපි පාටේ. තෝපි පාටේ. මන්දී කරන්නකෝ. මොන මොකද උනේ? තෝපි පාට. මොන පාටද වෙලා තියෙන්නේ? රතු පාට වෙලා නේද? එතකොට ඔන්න කුකුල් සායම් මොකද වෙන්නේ? වතුර දිය වෙනවද? ඔව්. ජලය දිය වෙනවද? ඔව් නේද? හොඳට දිය වෙලා දැන් මේක වතුර පාටද? ඔන්න බලන්න ජලය පාටද කියලා. මේ මොන පාටද වෙලා තියෙන්නේ? රතු පාට වෙලා. ඒ කියන්නේ හොඳට ජලය දිය වෙලා නේද? ආයි පුරුදු විදිහටම මොනවද ගත්තේ වීදුරුවට? වතුර ටිකක් ගත්තා. වතුර වල පාට මුකුත් තියනවද? නෑ.
හරිද? ඔන්න අපි නිලේෂ්ට දුන්නා දාලා බලන්න කියලා. මොනවාද? තීන්ත. මේ ෆැබ්‍රික් පේන්ට්. හරිද? කුකුල් සායන්ද? නෑ. අපි කුකුල් සායන් කලින් දිය කළ බැලුවනේ. මේ තියෙන්නේ ෆැබ්‍රික් පේන්ට් තීන්ත. හරිද? අපි බලමු නිලේෂ්ට කියලා මේවා ටිකක් දාන්න කියලා මොකද වෙන්නේ කියලා. හොඳට බලාගෙන ඉන්න. දාන්න නිලේෂ්. මොකද වෙන්නේ? තීන්ත මොකද වෙන්නේ? ජලය හොඳින් දිය වෙනවද නැද්ද? දිය වෙනවද? ඔව් ඒකයි මේ පාට වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් හැන්දේ තියෙන රතු පාට. හැන්දේ තියෙනවා මේ බලන්න ඉතින් වතුර එකේ පාට වෙනස් වුණාද? ඔව්. බලන්නකෝ මේ හොඳට වෙනස් වෙලා තියෙන්නේ පේන්නේ නැද්ද? පේනවා. හරි. ඔන්න ජලය දිය වෙනව මොනවාද? තීන්ත. ඔන්න අපි වීදුරුවට වතුර එකක් අරගෙන තියෙනවා. මුකුත් පාට වෙනසක් තියෙනවද අනුජ? නෑ. පාට වෙනසක් තියෙනවද? නෑ. රෙහානාද මොනවාද අරගෙන ආවේ? පොල් තෙල්. අපි ඔන්න පොල් තෙල් ටික මේකට දාන්නයි යන්නේ. හොඳට බලාගෙන ඉන්න. මොකද වෙන්නේ කියලා. දාන්න රෙහාන. හොඳට බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා. ඔන්න රෙහාන දියත් කරනවේ. දිය කරාට පස්සේ මොකද වෙන්නේ බලන්න පොල් තෙල් ටිකට. රෙහාන ගන්න දැන් හොඳ බලන්න. හොඳ ගන්න. හොඳට බලන්න. බලන්න හොඳට. කොළ පාට. මොකද පොල් තෙල් ටික දිය වුණාද? කොච්චර හැන්දෙන් දිය කරත් මේ පොල් තෙල් ටික දිය වෙන්නේ නැතුව මේ බලන්න මේ උඩ පොල් තෙල් ටික පාවෙනවා. බලන්න ඕනට පේනවද? මේ පොල් තෙල් ටික මේ උඩ පාවෙනවා පේනවද? ඔන්න ආයි දිය කරනවා. ඔතන දිය කරනවා. බලන්න. ඉෂිනී. බලන්න මේ පැත්ත. ඔන්න පොල් තෙල් ටික මම හොඳට දිය කරා. බලන්න මොකද වෙන්නේ කියලා ටික වෙලාවකින්. හරි. බලන්න හොඳට බලන්න මොකද වෙන්නේ? මෙතන යටින් බලන්න මේ පොල් තෙල් ටික කෝ උඩ පාවෙනව නේද? වතුරට වැඩිය උඩින් පොල් තෙල් ටික පාවෙවි තියෙනවා. දිය වුණාද පොල් තෙල්? ජලයේ පොල් තෙල් දිය වෙනවද? නෑ. ඔන්න දැන් ජලයේ දිය වෙන්නේ කීක જાතියක් කිව්වා මොනවද? පොල් තෙල්. ජලයේ දිය වෙනවද? නෑ. ඔයාට මොනවද? තියෙනවා මොනවද දන්නවද මේකේ තියෙන්නේ? පෙට්‍රල්. ඔයාලා දන්නවද පෙට්‍රල්? දන්නවද නිලේෂ් පෙට්‍රල්? මේව මොනවටද දාන්නේ? මොනවටද දාන්නේ? මොනවටද දාන්නේ මේවා? මේවා දාන්නේ මොනවටද? වාහන වලට. ත්‍රී වීල් වලට, බයික් වලට තමයි පෙට්‍රල් දාන්නේ. ඔන්න දැන් අපි මේ ජලයකට පෙට්‍රල් දාන්නයි බලන්නේ. හරිද? පෙට්‍රල් දාලා බලන්නයි හදන්නේ මොකද වෙන්නේ කියලා. හොඳට බලාගෙන ඉන්න. හරිද? ඔන්න නිලේෂ් දාන්න බලන්න පෙට්‍රල්. හොඳට බලාගෙන ඉන්න. මේ පෙට්‍රල් කියන ඒවා ඔයාලා සුවඳ බලන්න යන්නත් එපා. බොන්නේ එහෙම නෑ මේවා මුකුත් ඈ මැරෙනවා. හොඳට බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා පෙට්‍රල් ටිකට. පෙට්‍රල් උඩ. පෙට්‍රල් ටික ඔත්තම උඩ පාවෙනවා. දැක්කද පෙට්‍රල්? ඔන්න හැඳිත් ගානනේ. හොඳට හැඳි ගාමුකෝ. ඉන්න මම හැඳි ගාලා පෙන්නන්න. මේ ඔන්න හොඳට හැඳි ගෑවා. බලන්න. මොකද වෙන්නේ? ඔයාලට ලස්සනට පේනව නේද පෙට්‍රල් ටික ලස්සනට පාවෙනවා. පේනවද? හැමෝටම පේනවද? කො පෙට්‍රල් ටික? පෙට්‍රල් ටික පාවෙනව නේද? දිය වුණාද ජලයේ? නිලේෂ් බලන්න පෙට්‍රල් ටික ජලයේ දිය වුණාද? ජලයේ දිය වුණාද පෙට්‍රල්? ජලයේ පෙට්‍රල් දිය වෙන්නේ නෑ මේ උඩ පාවෙන හොඳට බලන්න මේක දිහා. හරිද? ජලයේ ඔන්න දිය වෙන්නේ නැති දෙයක් තමයි මොනවද ළමයි? පෙට්‍රල්. වතුර එකක් තියෙනවා. මේකේ මුකුත් පාට වෙනසක් තියෙනවද? නෑ. අපි දැන් දාලා බලන්න හදන්නේ මොනවද පුතේ? මොනවද මේකේ තියෙන්නේ? ඔයිල්. අපේ තාත්තා ගෙනාවේ. නිලේෂ් තමයි ගෙනාවේ. මොනවද මේවා? ඔයිල්. හරිද? ඔන්න අපි ඔයිල් ටික දාලා බලමු ජලයට මොකද වෙන්නේ කියලා.
අබිරුට අපි කියමු ඔයිල් ටික දාන්න කියලා කෝප්පෙට. දාන්න අබිරු. අන්න බලාගෙන ඉන්න හරියට. තව දාන්න නැත්තම් පේන්නේ. කට දාගත්තා. මොනවද පුතේ දැම්මේ? ඔයිල්. ඔයිල්. අපි නිලේෂ්ට කියමු ඔයිල් ටික හොඳට හැඳි ගන්න කියලා. මොකද වෙන්නේ බලන්න. අන්න බලන්න. අන්න නිලේෂ් ඔයිල් ටික හොඳට හැඳි ගන්නවා. හරිද? දැන් ස්ටොප් කරන්න බලන්න. හැඳ ගන්න එළියට. බලන්න හැඳි ගෑවත් මොකද උනේ? ආවුණා. අන්තිමට මොකද උනේ? ආවුණා. උඩට ඇවිල්ලා නතර වෙලා නේද? පාවෙවි තියනවා. දැන් මේ ඔයිල් එක රතු පාටින් දාලා ලස්සනට පේනවා නේද? වතුරත් එක්ක කලවම් වෙලාද ඔයිල්? නෑ. කලවම් වෙලා නෑ පොඩ්ඩක්වත්. දිය වෙනවද වතුරේ ඔයිල්? නෑ. දිය වෙන්නේ නැති හින්දා තමයි මේ උඩ පාවෙන්නේ. දැන් දැක්කද? දැන් මට කියන්න බලන්න. ජලයේ දිය වුණ දේවල් මොනවද? කහ කුඩු, මිරිස් කුඩු, සීනි, තේ කුඩු, ලුණු කුඩු, තව කුකුල් සායම්, තීන්ත, නිල් දියර, පාම් පිටි, ඒ වගේ අද අපි බලපු ගොඩක් දේවල් ජලයේ හොඳට දිය වෙනවා. හරිද? දිය වුණේ නැත්තේ මේ වගේ උඩ පාවුනේ මොනවද? මොනවද පාවුනේ? දිය වෙන්නේ නැත්තේ මොනවද? පොල් තෙල්, පෙට්‍රල්, ඔයිල්, ඩීසල්, භූමි තෙල්, ඒ જાති ටික ඔක්කොම ජලයේ දිය වෙනවද? නෑ. ඒ ටික ඔක්කොම දිය වෙන්නේ නැහැ. හරිද? පොඩ්ඩක් කොච්චර දිය කරා දිය වෙනවද? නෑ. දිය වෙන්නේ නැහැ.